එකපාර ගන්න පුළුවන් වුණොත් හරි. බැරි වෙයි නේද අර පැත්තේ වදී පස්ස වදීද මෙහා පැත්තේ වදිනවා තව පොඩ්ඩෙන් නූලෙන් ආවේ. අම්මට සිරි ඊළඟ වංගුව. මේක නම් එකපාර ගන්න බැරි වෙයි. ගන්න පුළුවන් වෙයිද? වාහන ටික දානවා මචං පොඩ්ඩක් ඉඩාපු ගමන්. පහලින් වාහනයක් ආවොත් තමයි අනාථ වෙන්නේ. මේක නම් එකපාර ගන්න පුළුවන් වෙයි ගැට්ටෙන්ම අල්ලලා ගන්න ඕනි. පල්ලේ වංගුව මීටත් වඩා පොඩි. මේ වගේ පාරක ගිහිල්ලා ගන්නම බැරි වංගුවක් සෙට් වුණොත් ඔයාලා මොකද්ද කරන්නේ? මම දැකලා තියෙනවා සිමෙන්ටි ලොරි එහෙම අන්නේම හිර වෙලා තියෙනවා. පස්සට ගන්නත් බෑ ඉස්සරහට ගන්නත් බෑ. වංගුව ඈතින් ඇල්ලුවෙත් නෑ මචං ළඟින්ම ඇල්ලුවා ගන්න පුළුවන් වෙයිද මන්ද? මේ වංගුව නම් ටිකක් ලොකුයි වගේ නේද? මාර්ගයමත් දෙන්න දෙනවා මචං මේ ටික යන්න. වංගු තියෙනවා මචං පල්ලෙහාට. පස්ස මචං ගාන්ට එන්නේ හොඳේ. මේ මිනිස්සුත් අයින් වෙන්නේ නැහැ මචං පාරෙන්. අර එහා වංගුවක් තියෙනවා. පේනවා දාපු වංගු ටික. වංගු මචං 18කටත් වැඩි මං හිතන්නේ. මෙන්න තියෙනවා මචං ලොකුම වංගුව. තව ඉස්සරහට මොන වගේ වංගු හම්බෙයිද දන්නේ නැහැ. වාසනාවට එක වාහනයක්වත් පල්ලෙයන් ආවේ නැහැ තාම. දැන් ඉවරයිද වංගු ටික? ඉවර වුණොත් නම් හොඳයි. බය තියෙන්නේ ගන්නම බැරි වංගුවක් සෙට් වෙයිද කියන එක තමයි. ඔඩි මේ වංගුව බලනකො. තව වාහනයක් එනවද? නෑනේ. තවමු. පල්ලෙයන් එනවා මචං ලොරියක්. ඕ කාර්යයක් ආව ළඟටම. ඉස්සරහින් වාහනයක් ආවොත් තමයි අනාථ වෙන්නේ. ගඟ ගාවින් යන්න බෑ ඔය ගියාට. ඉස්සරහට යන්නත් බැරුව පස්සට යන්නත් බැරුව හිර වෙනවා දැන් පාර මැද. ඔක යන්න බලන්නකෝ. තව ඩිංගේ වදිනවා ගහේ. කන්නාඩියේ නූලෙන් ආවේ. යන්න පුළුවන් පාරක යන්න එපේ. අතන කොඩියක් ගලවලා ලොකු විනාශයක් කරන්න බලන්නකෝ ඩ්‍රයිවර්. ලොරිය නිකන් අයා වගේ යන්නේ. තව පොඩ්ඩක් උස වුණා නම් උමගෙන් යන්නත් බෑ. දැන් ගඟ ගාවින් යන්න බැරිුණොත් මෙතෙන්ට නිකන් ආයෙ රිවර්ස් කරන්න බෑ හරවන්න. මෙතන හරවන්න පට්ටගේමක් දෙන්න ඕනේ. හරි කොඩිය නම් ගැලවුන්නේ නැහැ. පල්ලෙමත් බහැලා දැන් කන්ද උඩට රිවර්ස් කරන්න ගියාන් තමයි තරු පේන්නේ. ගඟ දැකලා බය වෙලා. ඕක ජඹුර නෑ වැඩිය. ඔන්න ඔතන උඩ දින වංගුව තමයි යන්න බැරි. දැන් තමයි ඩ්‍රයිවර්ට තරු පේන්නේ. ඔය වංගුව ගියොත් මචං මේ පෙරලෙනවා ටේලරේ. හරිනේ අමාරුයි.